ඇයි මේ රොනල්ඩෝටයි මෙසීටයි එළුවා කියන්නේ? රොනල්ඩෝ ගෝඩ් මෙසී ගෝඩ් කියලා ලෝකේ පාපන්දුලෝලීන් අතර ඌපත් අහලා ඇති. අද අපි බලමු ඇයි මෙයාලට ගෝඩ් කියන්නේ කියලා. මේ ගිනිගත් උපදූප. ලෝක ප්‍රසිද්ධ උපදූප සිංහලින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. GOAT ගෝඩ් කියන්නේ එළුවට තමයි. නමුත් මෙතන ගෝඩ් කියන්නේ ඉංග්‍රීසි වාක්‍යයක කෙටි නමක්. Greatest of all time කියන වාක්‍යයේ කෙටි නම තමයි ගෝඩ් කියන්නේ. ඉතිහාසයේම ශ්‍රේෂ්ඨතමයා කියන තේරුම. ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම දක්ෂයා කියන එක. රොනල්ඩෝ ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන්නේ ගෝල. ඔහු වසර ගණනාවක් පුරා ලෝකයේ ඉහළ මට්ටමේ ක්‍රීඩා කරමින් අතිවිශාල ගෝල සංඛ්‍යාවක් රැස් කළා. එංගලන්තයේ, ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ප්‍රධාන ලීග් ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයෙක්. චැම්පියන් ලීග් තරගාවලියේත් ඔහු අතිවිශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා. පෝර්තුගල් ජාතික කණ්ඩායමට නායකත්වය දෙමින් යුරෝපීය ශූරතාවක් දිනා ගැනීමටත් ඔහු සමත් වුණා. අවුරුදු 40ට ආසන්න වයසකදී ඉහළ මට්ටමේ ක්‍රීඩා කරමින් සිටීම නිසා ඔහුගේ කැපවීම ලෝකයම අගය කරනවා. ඒ නිසා බොහෝ දෙනෙක් රොනල්ඩෝ ගෝඩ් කියලා විශ්වාස කරනවා. මෙසී ගැන කතා කරනකොට මතක් වෙන්නේ ඔහුගේ අසාමාන්‍ය පාද පාලනය, ඩ්‍රිබ්ලින් සහ ක්‍රීඩාව කියවීමේ හැකියාව. බාසිලෝනා සමග ඔහු වසර ගණනාවක් ලෝක පාපන්දු පාලනය කළා. බොහෝ ලීග් ශූරතා සහ චැම්පියන් ලීග් ජයග්‍රහණ ලබා ගත්තා. ඉන්පසු ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය දෙමින් කෝපා ඇමරිකා සහ 2022 FIFA World Cup ජයග්‍රහණය කළා. ලොව හොඳම ක්‍රීඩකයාට පිරිනමන බැලන් ඩෝර් සම්මානයද ඔහු බොහෝ වාර ගණනක් දිනාගෙන තිබෙනවා. ඒ නිසා තවත් විශාල පිරිසක් මෙසී තමයි ගෝඩ් කියලා විශ්වාස කරනවා. මේ විවාදය තාමත් අවසන් වෙලා නැහැ. ඔබට අනුව පාපන්දු ඉතිහාසයේ සැබෑ ගෝඩ් කවුද? තවත් රසම රස කතාවක් උණුවෙන්ම ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා මේ වීඩියෝ එකට දාන පුංචි ලයික් එකක් මට ලොකු ශක්තියක්. මේ ගිනිගත් උපදූප සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නකෝ.